සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැම කෙනෙකුටම. ඉතින් අද මම විශේෂ වීඩියෝ එකක් තමයි ඔයාලට අරන් එන්නේ. විශේෂයි කියන්නේ අති විශේෂයි. ඉතින් ඔයාලා බලන්න ඔයාලට පේනවා ඇති අද මම කතා කරන්න යන්නේ ලස්සන පොතක් ගැන. මගේ ජීවිතේ විශාල වෙනස්කම් ගොඩකට පරිවර්තනය වෙච්ච පොතක්. මේ පොත නිසා ජීවිතේ වෙච්ච වෙනස්කම් මෙපමණයි කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒකේ විශේෂ දේවල්, වැදගත් දේවල් ගොඩාක් සිද්ධ වෙච්ච නිසා මට හිතුණා මේ ලස්සන පොත ගැන මගේ ආදරණීය යාළුවන් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මම විශ්වාස කරනවා මගේ ජීවිතේ වෙච්ච විශාල පරිවර්තනයත් එක්ක ඒ හොඳ පැත්ත ඔයාලගේ ජීවිතවලටත් ඒ විදිහටම ලැබෙයි කියලා. ඉතින් පොතේ මුල් පිටුව සහ අවසාන පිටු තමයි ඔයාලට ওই විදිහට ස්ක්‍රීන් එකේ දකින්න හම්බෙන්නේ. ඉතින් පොතේ මුල් පිටුවේ තියෙන දේ මම ඔයාලට කියවන්නම්. මුල් පිටුවේ තියෙන්නේ සිල් මාතා කායිව් මෑත කාලයේ පහළ වූ රහත් තෙරණිය ඇයගේ රහත් ඵලය දක්වා ගමන් මඟ සහ නිවන් අවබෝධය කියලා තමයි පිටකවරේ සඳහන් වෙන්නේ. ඉතින් ඇත්තටම මේක ගත්තම කෙනෙකුට හිතෙන්න පුළුවන් දහම් කරුණු තියෙන පොතක් කියලා. ඔව් ඇත්ත. නමුත් ඒ පොත පරිවර්තනය වෙලා තියෙන්නේ, ලියවිලා තියෙන්නේ ඇත්තටම අපි ආසම කරන කියවන්න ආසම විදිහට තමයි. ඉතින් මම දන්නවා මේ පොත අතට ගන්න කෙනෙක් පළවෙනි පිටුවෙන් පටන් ගත්තාම අවසාන පිටුව දක්වා එක හුස්මෙට කියවන්න ආසාවක් ඇති වෙනවා. ඉතින් ඒ තරම් ලස්සන විදිහට මේ පොත පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් මුලින්ම මේ පොත ලියවිලා තියෙන්නේ තායි භාෂාවෙන්. මොකද සිල් මාතා කායිව් කියන්නේ තායි කාන්තාවක්. ඊට පස්සේ මේ පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉන් පස්සේ තමයි සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නේ බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේගේ අතින් තමයි මේ පොත සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තියෙන. ඉතින් ඒ පරිවර්තනය ඊටාම විශිෂ්ට ගණයේ තියෙන පරිවර්තනයක් කියලා කියන්න පුළුවන්. මොකද මේ පොත කියවනකොට එක වචනයක්වත් අයින් කරන්නේ නැතුව පටන් ගන්න තැන ඉඳ අවසානය දක්වා මේ පොත කියවලා ඉවර කරනකම් ඇත්තටම මේ පොත කියවන එක නවත්තන්න බෑ. ඒ තරමටම ලස්සනයි. ඉතින් මේ පොත පුරාම තියෙන්නේ ඇගේ ජීවිත කතාව. ඇගේ කුඩා කාලේ ඉඳලා ඇගේ මේ රහත් මාර්ගය දක්වා ඇය ගමන් කරපු සහ අත්දැකපු කරුණු කාරණා තමයි විස්තර කරන්නේ. තාමත් ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ වගේම භාවනාවක් කරනකොට ඒ භාවනාවේදී අපිට වෙන දේවල් ඒවා ඇත්තටම හරිම අద్භූත ජනක, ඒ වගේම හරිම කියන්නේ පුදුමාකාර ආශ්චර්යයක් ගෙනල්ලා දෙන කරුණු කාරණා ටිකක් තමයි තියෙන්නේ. ඉතින් භාවනාව ගැන සහ ඇගේ ජීවිතයේ ඇය මුල් කාලේ විඳපු දුක් ගැට කම්කටොළු ඒ හැම දෙයක්ම තියෙන ඉතාමත් ලස්සන පොතක් මේක. ඉතින් මම හිතනවා ඔයාලා ප්‍රශ්නක හිටියත් නැතත්, දුකකින් හිටියත් නැතත් අපි හැම කෙනෙක්ම කියවන්න ඕනම පොතක්. මොකද මම හිතනවා අපි හැමෝම මේ ලෞකික ජීවිතේ විවිධ දේවල් කරමින් සැරිසරුවත් අපි හැමෝටම අනන්‍ය වෙච්ච ආධ්‍යාත්මික ජීවිතයක් තියෙනවා. ඉතින් මේ ආධ්‍යාත්මික ජීවිතයට එකතු කරගන්න පුළුවන් ගොඩාක් කරුණු කාරණා මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මගේ ආදරණීය යාළුවන්ට මම ආරාධනා කරනවා මේ පොත අරගෙන කියවන්න කියලා. ඉතින් ඇත්තටම මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. පිටු 223ක් වගේ තියෙන පොතක්. ඇත්තටම හොඳ ලස්සනට කල පින්තූර දාලා ලස්සන විදිහට print කරලා තිබ්බත් මේකේ මිල උනේ මම ගන්නකොට 170ක්. ඊට පස්සේ මම ධර්ම දානය සඳහා මම වාර දෙකකදී ඕඩර් කරලා ගත්තා. එතකොට උනේ පොතක් 145ක්. ඉතින් අද කාලේ තියෙන මේ දේවල් වල ගණන් බලනකොට ඇත්තටම මේ වගේ පොතක් රුපියල් 145කට 170කට දෙන්න පුළුවන්ද කියලාත් හිතෙනවා. ඉතින් ඒකෙන් තේරෙන්නේ මේ වගේ වටිනා පොතක් අපි වගේ මිනිස්සු ගැන අනුකම්පාවෙන්ම තමයි මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් මේ පොත හැමෝටම කියවන්න පුළුවන් වෙන විදිහට තමයි ඒ වගේ මිලකට ලබා දෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. මොකද ඒ තරමටම මේ පොත වටිනවා. ඉතින් අපේ පිටරටේ ඉන්න යාළුවන්ට නම් ඇත්තටම මේ පොත අරගෙන කියවන්න බැරි වෙයි. මොකද එයාලට මේ පොත හෙව්වොත් මං හිතන්නේ හොයාගන්න පුළුවන් ඉංග්‍රීසි පරිවර්තනය.
ඉතින් මම හිතනවා ඉංග්‍රීසි භාෂාව ගැන කොයිතරම් හොඳ දැනුමක් කෙනෙක් වුණත් එයාගේ භාෂාව සිංහල නම් එයා මේ සිංහල භාෂාවෙන් ලියවෙන පොත තමයි කියවන්නම ඕනේ. මොකද ඒක තමයි අපිට හිතට වදින විදිහට තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන මේ පොත කියවන්න. ඉන්ටර්නෙට් එකේ මේ පොත තියෙනවා. ඉතින් ගන්නම බැරි කෙනෙක් ඒ දේ කරන්න. මොකද මේ ඒ විදිහට ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන කියවනවට වැඩිය මේ පොත අතේ තියාගෙන ඒ පොත එක්ක ජීවත් වෙලා ඒ පොත කියවනකොට ඒ දැනෙන දේ වෙනස්. හැබැයි අපිට මේකේ තියෙන කරුණු කාරණා ටික ඉක්මනින් දැනගන්න නම් ඒ විදිහට හරි කමන්නේ පොත ඩවුන්ලෝඩ් කරලා කියවන්න. ඉතින් අපේ ලංකාවේ ඉන්න ආදරණීය යාළුවන්ට නම් සියලුම පොත්හල් වලින් මේ පොත මිලදී ගන්න පුළුවන්. ඉතින් ටෙලිෆෝන් නම්බර්ස් උත් ඒගොල්ලන්ගේ මේ පොතේ දාලා තියෙනවා. අපි ඕඩර් කරලා ගන්නව නම් එහෙමත් ක්‍රම සහ විදි තියෙනවා. ඉතින් ඔයාලට ටෙලිෆෝන් නම්බර් එකක් වගේ ඕනේ නම් ඒ වගේ අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නම් කියන්න. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඒවා ටික දාන්නම්. ඉතින් ඇත්තටම ඔයාලට පුළුවන් මං හිතනවා ඔයගොල්ලෝ ආසාවෙන් මේ පොත කියවයි. කියවලා ඒකේ තියෙන කරුණු ඔයගලන්ගේ ජීවිතවලට එකතු කරගයි කියලා. ඉතින් ඇත්තටම මේ පොතේ පිටිපස්සේ අවසානම පිටිපස්සේ ලියවිලා තියෙන ටිකත් මම ඔයාලට කියවන්නම්. එතකොට ඔයාලට මේ පොත කියවන්න තවත් ලොකු ආශාවක් ඇති වෙයි. මෙන්න මේ විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. තායිලන්තයේ සිල්මාතා කායිව් 1901 දී ඈත පිටිසර වනගත ගම්මානයක ඉපිද හැදුණු වැඩුණු ගෙවිලියකි. පාසල් නොගිය ඇය දෑතේ වීරියෙන් දුෂ්කර කටුක ජීවිතයක් ගෙන ගිය ගැහැණියකි. මිසරු විවාහ ජීවිතයක දුක් ගැහැට විඳි ගෘහණියකි. ගිහිගේ අතහැර ගොස් රහත් වහන්සේ නමක් යටතේ ධර්මය අසා දරා පුහුණු වී රහත් ඵලය ලැබූ තෙරණියකි. 1991 දී පිරිනුවන් පෑ බුද්ධ ශ්‍රාවිකාවකි. අදටත් පිරිසිදුව පවතින ධර්මය අනුව පිළිපැද නිවන් දැකිය හැකි බවට ඇති ප්‍රබල සාක්ෂියකි. ඉතින් ඒ විදිහට තමයි පොතේ අවසානයේ සඳහන් වෙන්නේ. ඒ වගේම රහත් ඵලය ගැන යම් කිසි කෙනෙකුට සැක සංකාවක් තියෙනවා නම් ඔන්න ඒකත් නැති කරගන්න සුදුසුම පොතක් තමයි මේ පොත. ඒ වගේම පොතේ අවසාන පිටුවේ ඔයගලන්ට විශේෂ දෙයක් දැනගන්න පුළුවන් සහ ඔයාලට හිතට ලොකු සැනසීමක් සතුටක් ලැබෙන දේකුත් තියෙනවා. ඒ තමයි සිහිවටන කියලා සිල්මාතා රහත් තෙරණියගේ ස්මාරකයක් තියෙනවා. ඒ වගේම මුතු බවට පත් වූ අස්ථි ධාතුන්, පලිඟි බවට පත් වූ අස්ථි ධාතුන් සහ රහත් තෙරණියගේ ප්‍රතිමා හා පාරිභෝගික වස්තුනුත් ඔයගලන්ට දැක බලා ගන්න පුළුවන් පින්තූර වලින්. ඒ වගේම මේ පොත පුරාවටම ඇගේ භාෂාවෙන්, ඒ කියන්නේ ඒ කතා කරන විලාසයෙන්ම අපිට අවවාද අනුශාසනා ගොඩාක් ලබා දීලා තියෙනවා. ආදර්ශමත් වැකි. ඉතින් ඒව කියවලා ජීවිතයේ අපේ තියෙන යම් යම් අඩුපාඩු අපිට හදාගෙන අපේ අධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න ගොඩාක් උදව් වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මගේ ආදරණීය යාළුවන්ට තියෙන ආදරයටම තමයි මට හිතුනේ මේ පොත ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනේ. කියන්නේ මේ පොතේ විස්තර ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනේ කියලා. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පොත කියවලා කවදා හරි දවසක කමෙන්ට් එකක් විදිහට මගේ වීඩියෝ එක යටින් පළ කරයි කියලා මම හිතනවා. ඔයාලගේ හදවතට දැනෙච්ච ඒ හැඟීම මොකක්ද කියලා පොත කියවුවෙන් පස්සේ. පොත කියවලා තියෙන කෙනෙකුට උනත් ආරාධනා කරනවා කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට මේ පොත කියවන්න තවත් කෙනෙකුට ලොකු ආසාවක් සහ උනන්දුවක් ඇති වෙයි කියලා. ඉතින් ආදරණීය යාළුවනේ අදට ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනෙකුටම තෙරුවන් සරණයි. හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැම දෙනාටම ජය.